good evening ලහිරු අයියේ. good evening එතකොට දැන් good evening දෝ good evening කොහොමද? මොකද්ද අපි කතා කරන්නේ? අද අපි සාමාන්‍ය අපේ සබ්ජෙක්ට් එක වෙන්නේ සබ්ජෙක්ට් ගොඩක් තියෙනවානේ. ගොඩක් තියෙනවා අපේ ජීවිකාව ගත්තොත් තියෙන්නේ අපේ ඉතින් වීඩියෝග්‍රැෆි ෆොටෝග්‍රැෆිනේ. ඔව්. එතකොට අපි හම්බ කරන් කන මාතෘකාව. හම්බ කරන් කන මාතෘකාව. එතකොට බලන අයට පේනවා මේ අපි ඉන්න ලොකේෂන් එක. අපි ඊගෙන පැහැදිලි කිරීමක් කරලා පටන් ගමු. ඔව් අපි ඉන්නේ ලොකේෂන් එක ගත්තොත් අපි ඉන්නේ විකිල්ල ගස්කඩ ඒරියා එකේ. එතකොට ඕගොල්ලන්ට පේනවා මම අපි මේකේ vlog එකකුත් යනවා. vlog එක බැලුවොත් ලොකේෂන් එක ගැන තව ඩීටේල් ගන්න පුළුවන්. අද අපි කතා කරන්න බැලුවේ වීඩියෝග්‍රැෆි සම්බන්ධ දේවල් ටිකක් නේද? එතකොට වෙඩින්ස් කරන අය දන්නවා සාමාන්‍යයෙන් වෙඩින් වීඩියෝග්‍රැෆි කරන අය දන්නවා ඒකට ලොකු නොලෙජ් එකක් ඕනේ නැහැ කියලා තමයි ගොඩක් ෆීල්ඩ් එකට එන්නේ. හිතන් ඉන්නේ සහ එන්නේ ෆීල්ඩ් එකට එන්නේ. හරි හොයාගෙන ඉක්මනට දිනු වෙන්න. ගේමක් ගහන්න. ගහන්න. දැන් අපි ඕනම ෆීල්ඩ් එකකට මිනිස්සු එන්නේ එහෙමනේ. කීයක් හරි හොයාගන්න ඉක්මනට ගේමක් ගහන්න කීයක් හරි හොයාගෙන ඉක්මනට ගේමක් ගහන්න. මට ළඟදිත් හම්බුණා මං එද්දිත් කියාවේ ඔයාලත් එක්ක මම ලක්ෂ මෙච්චරක් හොයනවා මාසෙට මට අයි තව මෙච්චරක් හොයන්න ඕනේ. ඒ ටාගට් එකේ තමයි ඉන්නේ. මේකේ නරකකුත් නෑ නේද? නෑ නරකක් නෑ. ඇත්තටම ඒක නරකක් නෙමෙයි. මේ ඒ වුණාට ඔය ෆීල්ඩ් එකට එන ගොඩක් අයට මේ අර මේ අපි ඒ ෆීල්ඩ් එකට එන්නේ සල්ලි හම්බ කරන්න එහෙම එන ගොඩක් අයට මේ 70%ක් විතර මගදී හැලෙනවානේ. මොකද හැලෙනවා. මොකද ඒකේ මේ අපි ටාගට් කරගෙන ඉන්නෙම සල්ලි. එතකොට මොන හරි අපි නැත්තම් මොකද්ද ටාගට් කරගෙන එන්න ඕනේ කියලා වඩ ඉතින්. නෑ සල්ලි ඕනේ. සල්ලි නැතුව ඉතින් කිසි දෙයක් කරන්න බෑනේ. අපිට ෆැෂන් එකක් තියෙන්න ඕනේ නේ. ඒ කියන්නේ අපි මේකේ රඳා පවතින ෆැෂන් එකක් තියෙන්න ඕනේ. අපි මේක ඇතුලේ ටච් කරන්න ඕනේ ගොඩක් දේවල් තියෙනවා. සල්ලිම විතරක් නෙමෙයි. සහ අපි ඒක එන්ජොයි කරන්න ඕනේ නේ. අපි දැන් ඔයා කම්පැනි එක වැඩ කරනවා කියමු. ඒ කම්පැනි එක වැඩ කරනකොට ඔයා කම්පැනි එකේ ආසාවෙන් වැඩ කරන්නේ නැත්නම් ඔයාට ජොබ් එකක් එපා වෙනවා. ජොබ් එක ඇතුලේ වැඩ කරන අයටත් ඔයා වැඩ කරන අයට ඔයාවත් එපා වෙනවා. එතකොට අපි ફોකස් කරන්න ඕනේ මේක මේ ජීවිතේ එහෙම තමයි. ඒ කියන්නේ අපි කිසි දෙයක් ආසාවෙන් කරන්නේ නැති කිසි දෙයක් රඳා පැවැත්මක් නැහැ. ආසාව තමයි. ආසාව සහ ජීවිතෙත් එහෙමයි. අපි ඉපදෙන්නේ ආසාවක් හින්දා මොකක් හරි පවතින හිතක් අනුව තමයි අපි මැරිලා ආයින් ඊළඟට ඉපදෙන්නේ මොකක් හරි ආසාවක් හින්දා. ආසාවක් හරි තෘෂ්ණාව හින්දානේ. දැන් හැම දෙයක්ම පැවැත්ම තියෙන්නේ ඔය ආසාව මත. තමයි ෆැෂන් එක. එතකොට දැන් ගොඩක්ම දැන් අපි කතා කරනවා වගේ මේ අලුතෙන් රැල්ලට එන දැන් ඔය 2015න් 16න් පස්සේ රැල්ල හැදෙන්න ගත්තේ. දැන් 2025 ලා දින අවුරුදු 10ක් ඇතුලේ සෑහෙන ප්‍රමාණයක ෆොටෝග්‍රැෆර්ස්ලා වීඩියෝග්‍රැෆර්ස්ලා සමාජයට එකතු වෙලා තියෙනවානේ. එතකොට අපි ගමක් ගත්තත් අනිවාර්යෙන් ෆොටෝග්‍රැෆර්ස්ලා දෙන්නෙක් හරි ඉන්නවා හැම ගමකම. ඉස්සර එහෙම තිබ්බේ නැහැ අපිට කැමරා එකක් හොයාගන්නත් හරි අමාරුයි. එහෙම තත්ත්වයක් නේ තිබ්බේ. දැන් ඒකේ ඒ අතරෙත් ඔය 10 ඇතුළෙත් ඇවිල්ලා හැලිච්ච අය ඉන්නවා. මගින් හැලිච්ච අය ඉන්නවා. ඒවට මොකද්ද තියෙන්නේ? ඒකෙත් එකතු ඉතුරු වෙච්ච අය ඉන්නවා. ගේමක් ගහගත්ත අය ප්‍රමිතියකට වැඩේ කරන වැදගත් අය ඉන්නවා. හැබැයි මේකට එකතු වෙන්න බැරුව මේ ඉන්ඩස්ට්‍රියෙන් හැරිලා ගියේ ඇයි ගොඩ ලොකු ප්‍රමාණයක් හැරිලා ගියේ? ඒකට මොකක්ද ඔයා හේතු විදිහට දකින්නේ? ෆීල්ඩ් එකට එන්න කලින් අපි කරන්න ඕන දේවල් ටිකක් තියෙනවානේ. හරිද? ඉස්සෙල්ලාම මොකක් හරි දෙයකට අපි එනකොට ස්ටඩි කරන්න ඕනේ නේද? දෙයක් ස්ටඩි කරන්න ඕනේ, එක්ස්පීරියන්ස් එක ගැද කරගන්න ඕනේ. කොහොම හරි ටික හරි අර ඔය දේවල් නැතුව අපි උඩින් බලනවානේ දේවල් ටිකක් මිනිස්සෙක්ගේ දේවල් බලලා අම්මට හුරු දැන් එක්කෙනෙක් දැක්ක අම්මට හුරු මූ ගේමක් ගහලා තියෙන්නේ මූ දේවල් ටිකක් අර කරගෙන තියෙනවා. මමත් මේක කරන්න ඕනි කියලා එහෙම එනවා. එහෙම ආපුවාම සමහර විට උට හරියන්න පුළුවන් අපිට වඩා. කියන්නේ සාමාන්‍ය හරිය මිනිස්සුෙකුට වඩා හරියන්න පුළුවන්. ඒක පොඩි වාසනාවේ කැලලකුත් තියෙනවා. හරිද? ඕක හරියටම කරනවා නම් ඕන ප්‍රොජෙක්ට් එකක ඕන දෙයක අපි පොඩ්ඩක් ස්ටඩි එකක් කරලා හරිද මේක මට මැච් වෙනවද? මම මේකට කැමති වේද ඉස්සරහට? හරිද? මට මේක අෆෝඩ් කරන්න පුළුවන්ද? එතකොට මට ක්ලයන්ට් හැන්ඩලින් පුළුවන්ද? මට එතකොට මේකට තියෙන මගේ මේ මොනවද කේපබිලිටිස් මොනවද? මේකේ මගේ තියෙන දුර්වලතාවයල් මොනවද? ඒ වගේ දේවල් ටිකක් බෑග්ග්‍රවුන්ඩ් රිසර්ච් එකක් කරලා තමයි ඕන ෆීල්ඩ් එකකට එන්න ඕනේ. එතනදී ඒ තැනදී තේරෙනවා
මට මේක හරියනවද මට මේක හරියන්නේ නැද්ද කියලා හරියන්නේ නැති එකත් හරි ගස්ස ගන්න පුළුවන් ඒක සෙකන්ඩ් ස්ටෙප් එක දැන් මම නම් ඔයාගේ කියන්නේ අපි දෙන වැඩ කරන අවුරුද්දක් චුට්ටක් අවුරුද්දකට වඩා චුට්ටක් වැඩිනේ එතකොට මේ මම දැකපු කාරණාවක් මම කියන්න අපි සාකච්ඡාවක් වගේ මේ වැඩ යන්නේ මේ මට ඔයාගෙන් ඉන්පුට්ස් ගොඩක් ඕනේ මේකට මම දැකපු දේ තමයි අර ඔයා කලින් කරපු රැකියාවේ ගොඩක් දේවල් ඔයාට මේකට ඇවිල්ලා තිනවා ඒ නිසා මොකද දැන් අවුරුදු 17 18 ගොඩක් ෆොටෝග්‍රැෆර්ස්ලා දැන් වැඩේ පටන් ගන්නවනේ. එතකොට ඒගොල්ලෝ ඇත්තටම ඉස්කෝලෙන් අවුට් වෙච්ච ගමන් තමයි පටන් ගන්නේ. මම ගොඩක් පෞද්ගලිකව දන්න අය ඉන්නවා. එතකොට ඒගොල්ලෝ ගුරුවරුත් එක්ක විදුහල්පති කෙනෙක් එක්ක ශිෂ්‍ය naayකයොත් එක්ක හිටපු සෙට් එකක් එකපාරට ඉන්ඩස්ට්‍රියට එන්නේ. එතකොට ක්ලයන්ට්ව දකින්නෙත් සමහරක් වෙලාවට සර් කෙනෙක් වගේ එහෙමනේ. ඒ කියන්නේ පොඩි ඒ කියන්නේ දැන් ආයතනයක වැඩ කරපු කෙනෙක් නම් දන්නවා මොකද්ද ක්ලයන්ට් එක්ක කොහොමද ගනුදෙනු කරන්නේ. දැන් මමත් ඇඩ්වර්ටයිසින් පොඩි කාලයක් කරපු නිසා මට තේරෙනවා ක්ලයන්ට් හැන්ඩලින් කියන්නේ වෙනම විෂයක්. ඒක පුළුවන් අය ඉන්නවා බැරි අය ඉන්නවා. ඒ කියන්නේ බැයි නම් ඇත්තටම පුළුවන් කෙනෙක්ව සම්බන්ධ කරගෙන කරන එක තමයි වටින්නේ. ඉගෙන ගන්නකම් මේ වෙඩින් වීඩියෝග්‍රැෆි සහ ෆොටෝග්‍රැෆි වල මම දැකපු ලොකුම දේ සහ මේ වැදගත්ම දේ ඔය ක්ලයන්ට් හැන්ඩලින් කියන එක තමයි. ඒක වගේම අර හැකියාව වගේම 50-50 වගේ එක තියෙන්න ඕන වගේ එකක් තියෙනව නේද? අනිවාර්යයෙන්ම දැන් අපි දැන් ඕනම ෆීල්ඩ් එකක ඒක තියෙනවා මචං. ඒ කියන්නේ දැන් එතන අපි මේ ඕනම ෆීල්ඩ් එකක ඒ කියන්නේ අපි දැන් උදාහරණයක් විදිහට මගේ සබ්ජෙක්ට් එකම ගමුකෝ. දැන් මම වෙඩින් වීඩියෝග්‍රැෆි සම්බන්ධව වෙඩින් ෆොටෝග්‍රැෆි වීඩියෝග්‍රැෆි එකේ එක නීෂ් එකක්. ඒ කියන්නේ ඒකෙත් පොඩි කැලලක් තමයි මම කරන්නේ වෙඩින් වීඩියෝග්‍රැෆි. එතකොට ෆොටෝග්‍රැෆර්ස්ලට වඩා වීඩියෝග්‍රැෆර්ට තියෙන ඉන්කම් එක ටිකක් අඩුයි. ඒ කියන්නේ ෆොටෝග්‍රැෆර්ට තමයි හොඳම amount එකක් ඒකෙන් හම්බෙන්නේ වෙඩින් සෝරි. එතකොට මම ඒකේ පොඩි කැලලක් තමයි කඩලා ගත්තේ. එතකොට මට ඔයා කියන වගේ ආයතනික වශයෙන් මට ආපු ඒ එක්ස්පීරියන්ස් එක ක්ලයන්ට් හැන්ඩලින් එතකොට මගේ එන ඉන්කම් මැනේජ් කරගන්න එක එතකොට පීපල් හැන්ඩලින් එතකොට ඒ වගේ දේවල් ගොඩක් මට ලැබුණේ බ්‍රද ජොබ් එකේ. හරිද? මම අවසානයේ වැඩ කරපු කම්පැනි එකෙන් තමයි මට ලොකුම පුෂ් එක හම්බුනේ. මගේ තියෙන දේවල් වලට. දැනට මං කරන් යන මගේ බිස්නස් එකට ලොකු සපෝට් එකක්. දැනටත් මම Excel sheets වල තමයි මගේ දේවල් මම මැනේජ් කරගෙන යන්නේ. මොකද Excel මට ඒ තරම් පුළුවන්. හරිද? Excel මට ඒ තරම් පුළුවන්. මම ඒ කට්ට කාලේ Excel ඒ දවස්වල මට දුකක්. රයිට් මට මාර දුකක්. Excel කියන්නේ දුකක්. හැබැයි ඒ දුක අද වෙනකොට මට ලොකු සපෝට් එකක් මගේ බිස්නස් එකට. සහ මේ මැනේජ් කරගන්න දේවල් බුකින්ස් මැනේජ් කරනවා. දැන් මං අන්තිමට වැඩ කරපු දෙන කම්පැනි එකේ අයිය කෙනෙක් ඉන්නවා. එයා තමයි Excel වල ගෝඩ් වගේ ඉන්නේ. මම දන්න Excel ගොඩක් දන්න අය ඉන්නවා. මං කියන්නේ මම දන්න අයගෙන් Excel වල ගෝඩ් වගේ. දැන් මම අයියේ පෙරේදත් එයාට කතා කරලා මං අපොයින්ට්මන්ට් එකක් දාලා එයාව හම්බෙන්න යන්න ඉන්නේ. මගේ තව දේවල් තියෙනවා ඉම්ප්‍රූව් කරගන්න Excel සම්බන්ධව. එතකොට එයා ළඟට ගිහිල්ලා මං ඒක ඉස්සරහට එයාට ඒ පේමන්ට් එක කර එයා මේ කන්සල්ටින් පාර්ට් එක කරනවා Excel වල. එතකොට මම එයාව ගිහිල්ලා ඒක ඉම්ප්‍රූව් කරගන්නවා මගේ බිස්නස් එකට හරියන්න. and ඊළඟ දේ තමයි අපි සබ්ජෙක්ට් එකකින් දැන් ෆොටෝග්‍රැෆි වීඩියෝග්‍රැෆි අපි 150ක් දන්නවා. අපි දන්න දේ අපි ඩෙලිවර් කරගන්න ඕනේ. කපල් එකක් එනකොට ඒ කපල් එකට අපි දන්න දේ මොකක්ද කියලා පෙන්න ගන්න පුළුවන් ඉන්නවා. අපි ක්ලයන්ට් කියන්නේ අපේ කපල්ස් වලටනේ. අපිට ගොඩක් ඉන්නේ ඒවනේ. එතකොට අපි කපල් එකට අපි පෙන්න ගන්න පුළුවන් ඉන්න ඕනේ අපි කරන්නේ මොනවද කියලා. what we are doing කියන එක පෙන්වන්න පුළුවන් ඉන්න ඕනේ. සහ අපි මොනවද කරන්නේ කියන එක අපි දැනගන්න ඕනේ. සහ on time deliver කරන්න පුළුවන්. අපි කියන වෙලාවට deliver කරන්න. කාලය යන එක හරි. දැන් අපි ෆොටෝග්‍රැෆි වීඩියෝග්‍රැෆි කරන කට්ටිය එහෙම වුණොත් ස්පෙෂලි දැන් වෙඩින් කපල් එකක් නම් ඒගොල්ලන් කියනවා ඒගොල්ලන්ට අපි පොරොන්දු වෙනවා අපි වාට මාසෙකින් දෙනවා දෙකකින් දෙනවා කියලා පොරොන්දු වෙලා ඒක ඒ ටයිම් එකට දවසක් දෙකක් සතියක් එහෙම වෙන්න පුළුවන්. දෙන්න ඕනේ ඒ ටයිම් එකට. නැතු අපි කියනවා සතියෙන් දෙනවා දවස් 5න් දෙනවා කියලා සමහර විට කපල් එකේ පළවෙනි ළමයා හම්බ වෙනකොට තමයි ඩෙලිවරි එක දෙන්නේ. ඒක ගොඩක් ප්‍රසිද්ධයිනේ. ඒක ප්‍රසිද්ධ දෙයක් නේ ඒක. බේසික් එක. ඒක බේසික්. ඒක ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඇල්බම් එකක් හරි වීඩියෝ එක හරි බාර දෙද්දී මේ ඕක කොහොමත් බබා හම්බ වෙනකන් නේ වගේ එකක් මතයක් සම්මත වෙනකම් මේක පරක්කු වෙලා තියෙන්නේ දැන්. ඒක ගොඩක් නෝමලයිස් වෙලා තියෙන්නේ දැන්. ඔයා මම දන්න විදිහට ඔයා ගොඩක් ඉක්මනින්ම දෙන කෙනෙක් නේ ක්ලයන්ට්. ඒ කියන්නේ පුළුවන් ඉක්මනින්ම දෙන කෙනෙක් නේ. පුළුවන් ඉක්මනින්ම සහ බැරි වුණත් මම කලින් කියනවා මාසයක් යනවා දෙකක් යනවා හේතුව මට
එක්කෙනෙක් වෙඩින්නයක් කරන්න ටක් ගාලා දෙන්න පුළුවන්. එහෙම නෙමෙයි ජීවත් වෙන්නත් එපා. එතකොට එතනදී මම සැලකිය යුතු වෙඩින් ප්‍රමාණයක් මාසෙකට ගන්නවා. එතකොට ඒවා ඩිලිවර් කරන්න, ඒවා ප්‍රොසෙස් කරන්න මට සැලකිය යුතු කාලයක් යනවා. ඒක මම මේ මගේ කපල් එක ඉස්සරහා තියලා තියෙන්නේ. ඒගොල්ලන්ට පේනවා. මෙයාට මෙච්චර ටයිම් එකක් යනවා. එතකොට මම ගොඩක් වෙලාවට අවුට්සෝස් කරන්නේ නැහැ. මගේ පෝස්ට් ප්‍රොඩක්ෂන් එක අවුට්සෝස් කරනවා ටිකක් අඩුයි. මොකද මගේ අර දෙයක් මැනේජ් කරගෙන යන්න ඕනේ. අර මගේ තියෙන අර මේ වීඩියෝග්‍රෆි සම්බන්ධ තියෙන මගේ දක්ෂතාවයට වඩා එතන තියෙන්නේ ඩිලිවරි එක. මම සෑහෙන දැන් මම හිතන්නේ වෙඩින් 50කට වැඩිවත් එක්ක වැඩ කරලා ඇති දැන්. මේ ඒකකවත් ක්ලයන්ට් කෙනෙක් ඇවිල්ලා කිව්වේ නෑනේ කෝ අපේ වෙඩින් එක කෝ ඊඩි එක කියලා කවුරුත් එහෙම නෑ. මම ඒක තැනකවත් දැක්කේ නෑ. හැබැයි මම කලින් මම එහෙම දැකලා තියෙනවා. කෝ අපේ ෆොටෝ ටික කෝ අපේ ඇල්බම් එක. ඒ වගේ එහෙම අහනකොට ගිල්ටි ෆීලිං එකක් එනවනේ. දැන් අපි මේ කරන එක ගොඩක් අයට වෙඩින් අවුරුදු 20 30 ගහන මිනිස්සුන්ට අවුරුදු 20ක් විතර අවුරුදු 10 15ක් ගහන මිනිස්සුන්ට අපි මේ කියන දේ තේරෙන්නේ නැති. ඒ මිනිස්සුන්ට මේක නෝමලයිස් ඇති නේ. කතා කරන්නේ බැරි තරන්නේ. එතකොට එතනදී ඒකේ රඳා පැවැත්මක් නැහැ. ඒක හරි. මේ ඒක නෝමලයිස් වෙලා තියෙන්නේ ඒගොල්ලන්ට. සමහරවිට අපිට බයින්ඩත් පුළුවන්. මේ හැබැයි නේද? ඕක අපිට පුළුවන් ප්‍රමාණය අපි ගන්නත් ඕනේ. අර සල්ලිත් ඕනයි, සල්ලිත් ඕනා ඒ ප්‍රමාණයට සල්ලිත් ඕන හින්දා ඊට පස්සේ ඉතින් ඕනවට වඩා වැඩ ඒ ගැන අපි කතා කරන්නේ ඒක. දේවල් එක එක්කෙනා විදියනේ. ඊළඟ කාරණාව තමයි මේ අපේ ෆීල්ඩ් එකට ඉතින් අපි මේ ඊයේ පෙරේද ඇවිල්ලා තමයි මේ කතා කරන්න කියලා සමහරු කියයි. ෆීල්ඩ් එකට අලුතින් එන අය ඉන්නවා. මමත් අලුත් නේ තාම. එතකොට ෆීල්ඩ් එකට අලුතින් එන අය හතු පිපුණා වගේ තමයි. සහ මේ අර සබම්බෝල වගේ තමයි ආවෝ ගියෝ. ඒකට ප්‍රධාන හේතුව අර මං කිව්ව එක. එයා ආසාවට සහ සල්ලි හොයන්න ටක් ගාලා එනවා. ඇවිල්ලා කරගෙන යනකොට අමාරුයි. මේකේ හැම එකකින්ම 100%ක් ඕනේ නැහැ. ඒ කියන්නේ වීඩියෝග්‍රැෆි සම්බන්ධ නොලෙජ් එක සහ දක්ෂතාවය 100ක් ඕනේ නැහැ. ඒකෙන් 60ක් තියාගමු. ඕ 50ක් තියාගමු. ඉතුරු ටික ඩිලිවරි එකෙන් ක්ලයන්ට් මේක දෙන්න ඕනේ. අන්තිමට අවසානයේ ප්‍රොඩක්ට් එක ඩිලිවර් කරන එකනේ වැඩේ. ඩිලිවර් කරන ප්‍රොඩක්ට් එක අපි මහන්සිලා කරන එක. කපල් එකත් මහන්සි වෙනවා. ඔය හැමදේම අපි ඩිලිවර් කරන්න ඕනේ. රයිට් අපි අද on time delivery නේ. on time delivery. එතකොට අද පොඩ්කාස්ට් එකේ අපි අද කතා කරන එකේ ආපු තැන තමයි අපි දෙන කරන වැඩේ ඒක ඩිලිවර් කරන්න ඕනේ. ඒක දෙන්න ඕනේ. මොන දෙයක් තියාගෙන හරියන්නේ නැහැ. අපි තියාගෙන හරියන්නේ නැහැ. ඒක එන තැනක් ඒක මේ ඒක අපේ ආධ්‍යාත්මය ඇතුළෙන් මෙන්න ඕනේ දෙයක් නේද? ඒ කියන්නේ අපි සල්ලි අරන්නේ කරන්නේ. හොඳටත් දෙන්න ඕනේ. හරියට දෙන්න ඕනේ. ලස්සනට දෙන්න ඕනේ. ඒක අපිට එක්ස්කියුස් එකක් වෙනවා. අපේ අතින් පොඩි හරි මිස්ටේක් එකක් වුණොත්. මගේ අතින් මිස්ටේක් වෙලා නැතුව නෙමෙයි. කපල්ස් වලට මගේ අතින් වැරදි වෙලා තියෙනවා. මම 100%ක් හරි දැන් වෙඩින්ස් 200ක් 300ක් දැන් වෙනකොට ගහලා තියෙනවා. ඒ අතරින් එකක් හරි වරදින්න බෑ. මට වැරදිච්ච දන් තියෙනවා. සමහර වෙලාවට මේ ස්තුති කතාව තියෙන අන්තිමට. ඕකේ කෑල්ලක් නැහැ. ඕකේ ගහලත් නැහැ සමහර වෙලාවට. ඒ වගේ එකක් දෙකක් ඇරෙන්න මිස්ටේක්ස් අඩුයි. මොකද මම වැඩ කරන්නේ ඩිලිවර් කරන්න බලාගෙන. සහ ක්ලයන්ට් මම මයි කපල් එකම මම මගේ මේ වැඩෙන් පස්සේ ඒගොල්ලන් මං කතා කරන්න බලාගෙන තමයි ඒගොල්ලන්ව තියාගන්නේ. ආයි මේක වැඩ ඉවරලා ගෙදර ගිහිල්ලා ටක් ගාලා මේක එඩිට් කරලා හරි දීලා හරි මොකක් හරි කරලා එයා වෙතනින් ඉවර කරලා ගෙදර ඒක ඒ කනෙක්ෂන් එක මං නතර කරන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ටත් තේරෙන්න ඕනේ මේක අපි ලොකු වැලියු එකක්. ලොකු මේ ඒගොල්ලන්ගේ වැලියු එකක් තින්නේ. මෙහෙමයි මං සමහර කපල්ස් වලට කියනවා එයාලට දෙන අවුට්පුට් එක පෙන් ඩ්‍රයිව් එක තමයි දෙන්නේ වීඩියෝග්‍රැෆිනේ. එතකොට තව ඔප්ෂන්ස් තියෙනවා අපේ යන්න. එතකොට පෙන් ඩ්‍රයිව් එක හම්බ වෙන කෙනාට අපි කියනවා මේක බෑකප් කරන්න. රයිට්? අපි ළඟ බෑකප් තියාගන්නත් බෑ. පෙන් එක විශ්වාස කරන්නත් බෑනේ. ලෝකේ පෙන් ඩ්‍රයිව්ස් කියන ඒවා අපි දන්නේ නැහැනේ. ඔය හાર્ඩ් ඩ්‍රයිව්ස් කියන ඒවා අපි දන්නේ නැහැනේ. ඒ නිසා තැන් දෙක තුනක බෑකප් කරන්න. ඊයේ පෙරේද කපල් එකක් මට කියනවා. මම ඕක රිමයින්ඩ් කරාට පස්සේ අපේ බෑකප් සයින් කරන්න කලින් රිමයින්ඩ් කරාට පස්සේ මට කපල් එකක් කියනවා මේ බ්‍රදර් මේ පෙන් එකේ නම් තියනවා කිව්වා. මට ඉතින් ඇත්තටම තරහ ගියා එතනදී. මොකද ඒගොල්ලන්ගේ වෙඩින් එක. අපේ වෙඩින් එකක් නෙමෙයි. එතකොට මේකේ නම් තියනවා කියපුවාම පෙන් එකේ නම් තියනවා කියපුවාම මේක අන්රෙස්පොන්සිබල් එකක්. එතන රෙස්පොන්සිබිලිටි එකක් නැහැ යාළගේ වෙඩින් එක. මම ඒගොල්ලන්ට එඩියුකේට් කරා මේක දැන් ආයේ again අපේ ඉන්වොයිසස් වලයි අපේ ප්‍රයිස් ලිස්ට් වලයි හැමතැනම අපි ඕක මෙන්ෂන් කරලා තියෙනවා තැන් දෙක තුනක බෑකප් කරන්න. දැන් එතකොට දැන් ඔයා ඉන්නේ වෙනම වෙඩින් ෆීල්ඩ් එකේ දැන් ඔයා ටච් වෙලා තියෙන්නේ. ඔයාගේ ප්‍රොඩක්ෂන් එක
ඔයාලා හැඩල් කරදිය මට හිතාගත්ත හැකි අපි මේ පොඩි කොටසක් කරන එක කොච්චර අමාරුද ඔගොල්ලන්ගේ ඇතුළේ ඔගොල්ලන් කොච්චර වැඩ කරනාද කියලා අපි ඇඩ්ඩයිසින්නට දෙකක් විතර කරනේද මේ අවුද්ධ ඇතුළි පොඩි වැඩ දෙකක් කර ඒක ඇතුළේ ඇත්තරම එතර මම ආසාවට කරන්නේ කියන ඒවා ඇත්තරම මම ආසාවට කරන්න මං මාර ආසයි ඔය ගොඩක් මේ ආකිටෙක්චරල් ෆොටෝග්‍රෆි ආකිටෙක්චරල් වීඩියෝග්‍රෆි කියන ආකිටෙක්චර් ඉන්ටීරියර් ඩිසයින් ඔය පැත්තට ආසයින්ද මං ඒවා ටිකක් බාරගෙන මගේ යාළුවෙක් අඳුරන කෙනෙක් කරලා තියෙනවා ඉතන ලොකු වැඩක් තියෙනවා පොඩි පැය දෙකක් පැය දෙක තුනක් අපි මහන්සියනේ මට ලොකු වැඩක් තියෙනවා එතන ලොකුඩක් බලන්න දේවල් තියෙනවා එහින්දා සාධාරණයි මිනිස්සෙක් උදාහරණයක් විදියට අර ප්‍රියන්ත අයියා ෆොටෝග්‍රැෆි කරන්නේ ඉන්ටීරියර් ඩිසයින් ආකිටෙක්චරල් ෆොටෝග්‍රැෆි කරන ප්‍රියන්ත අයියා ගොඩක් අය දන්නවා ඒ මිනිස්සයා මාර විදියට ඒකට මහන්සි වෙනවා සහ ඒ මිනිස්සයා එකතු කරගත්ත නොලෙජ් එක ඒකට ඇප්ලයි කරනවා එතකොට ඒ මිනිස්සයා ලොකු ගාණක් ගන්නවා සාධාරණයි අර ඊවරේදා මම දැක්ක TikTok එකේ පොඩි එකෙක් ෂෙයා කරන පොඩි එකෙක් නෙමෙයි පොඩි එකෙක් මිනිහට කවුරු හරි කතා කරලා වෙන්නේ මොන හරි දෙයක් ප්‍රොමෝට් කරන ප්‍රොඩක්ට් එකක් හරි සර්විස් එකක් හරි කතා කරලා කොහොම හරි මිනිහට 5000ක් දෙන්නම් කියලා හරිද මිනිහා ඒකට TikTok එකක් දානවා බැනලා දාන්නේ හරිද මෙහෙම පටන් ගන්න මම අද කෑ ගහන්නේ මම අද කෑ ගහන්නේ කවුද කියලා ගන්න කවුද දන්නවද මේ අර මේ ආව නේද මතකද මේ පරාක්‍රම බාහුව ගැම්ම ගනි මේ පොඩි එක හරිද දන්නවනේ කට මිනිහට කවුරු හරි කතා කරලා දෙනවා මිනිහා මල්ටි ස්කිල් ඩයල් එකක් මල්ටි ටැලන්ටඩ් ඩයල් එකක් මිනිහා P20 ගහනවා මේ මිනිහා වෙස් තියලා තියෙන්නේ ආයේ ඉංග්‍රීසිත් හොඳට පුළුවන් සිංහලත් ආයේ හොඳටම පුළුවන් ඒ කියන්නේ අපි නොදන්න කුණුහරුපක් දන්න අපි දෙන්නත් බණිත් දන්නේ නැහැ තමයි හරිද මිනිහා කෙලින්ම බයිනව නේද හැමෝටම ඒ අද හැටි ඒක තමයි උගේ අතල්ලකනේ මේ මිනිහා කියනවා මම මොකද්ද පාසුකුලට නෙමෙයි උදේ මොකද්ද පන්සලේ හේවිසි ගහලා මම 5000ට වඩා ඒ වගේ තමයි ඇත්තටම දැන් මේ ඒවනම් මොකක් හරි වෙන්න ඕනේ නේද දැන් ඒ කියන්නේ දැන් ඒක දැන් ඇති ඔය මිල මොකක් හරි නියාමනයක් මොකක් හරි දැන් ඔය මිල නියාමනය ගැන බ්‍රදර් කතා කරන්න ඇති අපේ ෆීල්ඩ් එකේ අය ඉන්න සීනියර්ස්ලා අපිට වඩා සීනියර්ස්ලා ඕවා කතා කරලා ඇති අනන්තවත් හරිද ඔතොරිටිස් වලට සහ නියාමන අපි දැන් ඔය සමිති දාගෙන ඕගනයිසේෂන් දාගෙන ෆොටෝග්‍රැෆි ෆීල්ඩ් එකේ වීඩියෝග්‍රැෆි ෆීල්ඩ් එකේ ගොඩක් කතා කරන්න ඇති අද වෙනකල් ලොකු මේකක් නැහැනේ ඒකින්ද අපි ඕක අල්ලන්න ඕනේ වෙන තැනක ඒ කියන්නේ හරියට අල්ලන්න ඕනේ වැඩේ වෙන්නම නේද එතකොට අපි බලමු ඒක ඉස්සරහට කොහොමද වෙන්නේ කියලා අපේ ටැලන්ට් එකට හරියන්න අපි අය කරලා තියෙනවා මුලදී උනත් අපි ඇත්තටම මේ ලොකු කමකට නෙවෙයි අපි කනවත් බොනවත් නේ ඊට වඩා වැඩකට යන්න ගියාම නැත්තම් අපි කොච්චර වියදම් කරනවා නෑ අද උනත් හරිද එතකොට තාම හැදුවේ නෑ කැම ටික ඇතුළේ අපි අද උයාගෙන කරන සීන් එකේ ඉන්නේ අපි සහෝදරෙක් ඉන්නවා සහෝදරෙක් හරිද මේ එතකොට ඒ අපි යන කොස්ට් එකත් එක්ක බලන්න ඕනේ දැන් කියනවා මම එක්සැම්පල් එකක් කියන්න මං ගහලා දෙන්නම් බ්‍රදර් මං වීඩියෝ ගහලා දෙන්නම් මම ෆොටෝ ටික ගහලා දෙන්නම් මට 5000ක් දෙන්න මට 10000ක් දෙන්න කියලා ගහනවා ඒ ෆොටෝ ගහන කැමරා එකම ලක්ෂ 5ක් විතර හරිද එතකොට ඌ ආයේ 5000 ගානේ හරි 10000 ගානේ 15000 ගානේ හරි ෆොටෝස් ටික ගැහුවොත් ඌ කොහොමද ආයේ කැමරා එකක් ගන්න ඒකේ ස්ටේජ් එක කැමරා එක නැතිලා අතින් ගියවන්න වෙන්නේ ඌට කැමරාවකුත් නැහැ අපිට ඉන්ඩස්ට්‍රියකුත් නැහැ ඉන්ඩස්ට්‍රිය ඩිස්ට්‍රොයි වෙනවා මොකද ඒ කියන්නේ ඉන්ඩස්ට්‍රි එක අපි හිතනට වඩා ලොකු ප්‍රමාණයකට මේ ඒකට ඩැමේජ් වෙනවා ඒ ඩැමේජ් එක බං ඒගොල්ලෝ ඔය කෑ ගහන්නේ ඩැමේජ් එක තේරෙන අය තමයි කෑ ගහන්නේ එපා කියලා කෑ ගහන්නේ ඩැමේජ් එක තේරෙන අය ඒ කියන්නේ මේකේ ඩැමේජ් එක මේ සර්විස් එක දෙන අයට විතරක් නෙමෙයි සර්විස් එක ගන්න අයටත් එච්චරයි ඒ කියන්නේ උදාහරණයක් ඇටියට රුපියල් 5000ට ෆොටෝ ගන්න මිනිස්සෙක් ගිහලා රුපියල් 5000ට ෆොටෝස් ටික ගහයි හරිද එතකොට ඒක ගැන වග කියන්නේ කවුද ඒ ෆොටෝස් ටික දෙනවද නැද්ද කියලා ඔව් ඒ මිල්ලට එච්චර වගකීමක් නැහැනේ මේ මිලට එච්චර යන්නේවත් මම හිතා ගන්න බෑ ඔව් ඒ ගැන අපි කතා කරලා වැඩක් නැහැ මොකද ඒ ගැන අපිට කලින් හරිනම් මේක ගැන කතා කරන්න දෙන්නේ නැති සීනියර්ස්ලා අපිට වඩා සීනියර්ස්ලා ඉන්නවනේ මේ ෆීල්ඩ් එකේ ඒගොල්ලන් කතා කරන්නවත් දෙන්නේ නැහැ මේ ගැන මොකද වැඩක් නැහැ කතා කරලා නේද වැඩක් නැහැ කතා කරලා අපි ඉන වෙන මාතෘකාවකට නෑ එහෙම නෙමෙයි මේ තව එකක් තියෙනවා මට ඕක දැන් ඔය මුදල් හින්දානේ ඔය හැමදේම ඒ කියන්නේ මුදල් හින්දා හරි ප්‍රසිද්ධ වෙන්න හරි
ලඩුවට අඩුවට කරන්න හරි වැඩ ඉගෙන ගන්න කලින් කරන්න හරි අපිට බැයිද නෑ මේක ඇතුලේ තව ලොකු ස්පේස් එකක් තියෙනවා නේද එඩිටර්ස්ලා නැහැ ඈ ඊට පස්සේ අපිට මේ ලොකු මේක ඇතුලේ ලොකු වේකන්සි ටිකක් තියෙනව නේද ඒවට ඇයි පෙළඹෙන්නේ නැත්තේ නැතුව අඩුවට ගගහම හැමෝම යන්නේ මේක ඇතුලේ තියෙනවා බ්‍රදර් ලොකු ෂෝටේජ් එකක් හරිද ලොකු ෂෝටේජ් එකක් එඩිටර්ස්ලා නැත්තේ නේ ඉන්නේ හරි හරියට ඩිලිවර් කරන්න එඩිටර්ස්ලා හොයාගන්න බෑ හරිද හරියට ඩිලිවර් කරන්න කෙනෙක් නැහැ ඒකයි මං කිව්වේ අර ඕකට අර පොයින්ට් එක තමයි අර සල්ලි වලට මුදලට එන නියාමනය තමයි අපි ඕකටත් වැටෙන්න ඕනේ හරිද මේ මේන්ටේන් වෙන්න ඕන හැමදේම දැන් ගොඩක් මීඩියා යුනිට් තියෙනවා ඉස්කෝලවල ඉස්කෝලවලින් සෑහෙන ප්‍රමාණයක් අවුරුද්දකට අවුට් වෙනවා කැමරා එකක් අතපත ගාපු කොල්ලෝ කෙල්ලෝ දෙගොල්ලෝ එතකොට එඩිටින් පුළුවන් අය අවුට් වෙනවා එතකොට ඒගොල්ලෝ ඔය ස්පේස් එකට නොෙන්නේ ඇයි ඒ කියන්නේ හරියට ඕක මං හිතන්නේ හරියයි ඉස්සරහටයි දන්නවා දැන් අපි ස්කෝලෙන් අවුට් වෙන කාලේ සහ අද වෙනකොට වෙනස්නේ එතකොට ක්‍රියේටිවිටි සයිඩ් එක තමයි ඉස්සරහට ගොඩක් එන්නේ එතකොට ඕක සම්බන්ධ මොන හරි වැදගත් ආයතන පිහිට වෙයි වැදගත් ආයතන බිහි වෙයි සහ වැදගත් මොන හරි කියන්නේ ඕක නියාමනය කරන්න පුළුවන් දේවල් ටිකක් හැදේ ඉස්සරහට නෑ ඒක අපේ යම්කිසි බලාපොරොත්තුවක් නේ එහෙම වෙයි කියන එක අපි නිකන් මේක බලන කෙනෙකුට හරි කියන්න තියෙනවා නම් මල්ලි කෙනෙක් හරි නංගි කෙනෙක් හරි අවුට් වෙනවා නම් අපිට ඔයාට කියන්න තියෙන්නේ මොකද්ද නිකන් මේ කොල්ලෝ කෙල්ලේ මේක මෙන්න මේක කරපම් මෙන්න මෙහෙම ස්පේස් එකක් මේක ඇතුලේ තියෙනවා කියලා අන්න හරි මම ඒකයි කිව්වේ ඕන ෆීල්ඩ් එකකට එනකොට මේ පොඩ්ඩක් බෑක්ග්‍රවුන්ඩ් රිසර්ච් එකක් මේ පොඩි මේ ප්‍රොජෙක්ට් එකක් තමන්ම කරලා ඒක රිසර්ච් එකක් පොඩ්ඩක් කරලා එන්න ඕනේ කියලා. එතකොට ඕන අලුතින් එන කෙනෙකුට හොයාගන්න පුළුවන් මේක ඇතුලේ තියෙන ඔපචුනිටිස්. එතකොට මේක ඇතුලේ තියෙන මේ වීක්නස් මොනවද මේවයි තියෙන අවුල්. එතකොට හැමතැනකම රිංගල ඒගොල්ලන්ට යන්න පුළුවන්. එතකොට අලුතින් කෙනෙකුට එනවා නම් ওই ටික තමයි කරන්න තියෙන්නේ. අලුතින් එන කෙනෙකුට අර ආසාවට සල්ලි ඕනෑවට එහෙම නෙමෙයි. මේකට රිසර්ච් එකක් පොඩි ලොකු එකක් නෙමෙයි. මේකට මේ ඔයාලා වියදම් කරලා බෑලා කරලා සල්ලි වියදම් කරලා ලක්ෂ ගණන් වල කැමරාස් අරගෙන එහෙම ඕනේ නැහැ. අරගෙන ඉතින් ලක්ෂ 10ක 15ක විතර බඩු අතේ. ඕකෙන් රුපියල් 5000ට බඩු මේ 5000ට වැඩ කරනවා. 5000ට 6000ට වැඩ කරනවා. එතකොට එයාට මේ පාවෙන කාලයක් ගිහිල්ලා. එතකොට එයා ඉතින් හැලෙනවා. හරිද? මං තව එකක් කියන්නම් ඉස්සර පොඩි කාලේ. හරිද? අපේ මල්ලි ආසයි සරුංගල් ගන්න. හරිද? මම සරුංගල් පිස්සෙක් ස්ටිල්. තාම මම සරුංගල් පිස්සෙක්. සරුංගලයක් දැක්කම එන ආසයි මම. හරිද? අපේ මල්ලිත් ආසයි. ඒකවල අපේ මල්ලිට මම සරුං මිනිහට හදලා දෙන්නත් මං හරි ආසයි. මං කරන වැඩේ මිනිහට කොහොමද සරුංගලයක් හදලා දුන්නා. හරිද? සරුංගලයක් හදලා දීලා මිනිහ හදන්න දන්නේ නැහැ මම මිනිහට හදලා දුන්නා. හදලා දුන්නාට පස්සේ මිනිහව අර එකයි යන්න ඕනේ හින්දා මිනිහා වැඩි තවත් ටිකක් ෆීල්ඩ් එකට සරුංගල් ෆීල්ඩ් එකට සරුංගල් ෆීල්ඩ් එකට ගන්න ඕනේ හින්දා මං මොකද කරේ මං ඉතින් හදලා දුන්නා. මම දන්නේ නැහැ උඩ යනවාද නැද්ද කියලා. මගේ එක මං හරියට හදාගත්තා. මම අරකට ඒ විදිහට හැදුවා. හැබැයි මට ඒක ෂුවර් එකක් තිබුණේ නැහැ. අරක උඩ ගියේ නෑ. ඒක කැරකිලා බීමට ගහලා කොහොම හරි වැඩේ තෙත්ත පෝචි. මිනිහට ඒ ෆීල්ඩ් එක එපා වුණා. මිනිහා අද වෙනකන් සරුංගලයක් දිහා බලන්නේ නැහැ. අන්න ඒකයි කියන්නේ. කවුරුත් කරනවට කවුරුත් දෙනවට කවුරුත් පාර කැපුවට පාර යන්න එපා. පොඩි රිසර්ච් එකක් කරලා බහින්න තමන් මේකට ගැලපෙනවද නැද්ද? තමන් මේකට ආසද නැද්ද? නැත්නම් අපි ආස ෆීල් කොච්චර තියෙනවද? අපි ඒව කරන්නේ නැත්තේ. දැන් වෙඩින් ෆීල්ඩ් එක ඇතුලේ කොච්චර තියෙනවද? ඒ කියන්නේ ෆොටෝග්‍රැෆි වලට කෙනෙක් වීඩියෝග්‍රැෆි පැත්තෙන් යන්න පුළුවන්. නැත්නම් ওই වෙඩින් කේක් හදන ඒවා පවා තියෙනවා. ඊට පස්සේ ඇල්බම් ප්‍රින්ටින් ඊට පස්සේ ෆොටෝ ෆ්‍රේමින් ඒක ඇතුලේ සෑහෙන ඉන්ඩස්ට්‍රීස් ගොඩක් තියෙනවානේ. කියන්නේ දැන් මටත් ගොඩක් හම්බෙච්ච නංගිලා මල්ලා ඉන්න ඒගොල්ලෝ අහනවා අයි මම වෙඩින් ෆොටෝග්‍රැෆි වලට කැමතියි වීඩියෝග්‍රැෆි වලට කැමතියි කොහෙන්ද පටන් ගන්නෙ? දැන් අපිටත් කටක් කරලා මෙන්න මෙතනින් පටන් ගන්න කියලා තැනක් හරියට කියන්න අමාරු තත්ත්වයක් නේ තියෙන්නේ. ඇත්තටම එහෙම කියන්න ඔයාලට පුළුවන් ද එහෙම කියන්න? පුළුවන්. ඒ කියන්නේ තැන හොයන්න තමයි මම රිසර්ච් එක කරන්න කියන්නේ. පොඩි බෑග්ග්‍රවුන්ඩ් රිසර්ච් එකක් කරන්න පොඩි එකක්. ඒ කියන්නේ ෆොටෝග්‍රැෆි වල බේසික්ස් මොනවද? ඔන්ලයින් ඕන තරම් ටියුටෝරියල් තියෙනවානේ. එතකොට ෆොටෝග්‍රැෆි වල තව ෆීල්ඩ්ස් මොනවද තියෙන්නේ? ෆොටෝග්‍රැෆි කියපුවාම ෆොටෝග්‍රැෆි වෙඩින්ස්, වයිල්ඩ් ලයිෆ්, ආකිටෙක්චරල්, එතකොට ඩ්‍රෝන් හැමදේම ඒ ෆොටෝග්‍රැෆි වලට අදාළ
සීනිය කෙනෙකින් එහොනම් වැඩිය ඕන්න බැනුම් අහගෙන හරි අපිත් එහෙමනේ අපිත් අපි සීනියර්ස්ලා ඕන තරම් අපිට හම්බ වෙනවා මේ මිනිස්සුන්ගෙන් අහන්න ඕනේ මේ ඒ අහපුවාම ඒ රිසර්ච් එකට තොරතුරු ගන්න ඕනේ ඒ අහපුවාම දේවල් කියනවනේ දේවල් කියවුවාම 100ක් කිව්වොත් ඔය 100න් ඔයාට පත්තු වෙන බල්බ් එක කියලා පත්තු වෙන තැන් දෙක තුනක් එනවා හරිද ඒ පත්තු වෙන තැනින් අල්ලලා බලන්න පත්තු වෙන්නේ නැති ගානට කැමරාවක් ගත්ත පළියට මට අර වැඩක් තියෙනවා කියලා අයියේ මම ඕක ගහලා දෙන්න එහෙම එන්න එපා ඊට පස්සේ ඒ වගේ කරලා රිසර්ච් එකක් කරලා පොඩි දැනුමක් එක්ක කාට හරි ඇසිස්ටන්ට් විදිහට යන්න එහෙම නැත්නම් පොඩි වැඩවලට ජොයින් වෙන්න එහෙම නැත්නම් තමාගේ ගෙදර දොරේ වැඩක් කරන්න ෆොටෝ එකක් ගන්න ගෙදර ෆොටෝ එකක් ගෙදර ට්‍රිප් එකක් යනකොට ඒ වගේ ගහපුවාම ඔයාට තේරෙනවා ඔයාට මොනවද ඕනේ කියලා හොයන්න ඕනේ what you want කියන එක what I want කියන එක තමයි හොයන්න ඕනේ හරිද එතකොට what I want කියන එක හොයපුවාම ඒක ඇතුලේ තේරෙනවා Tamanට පුළුවන් දේවල් බැරි දේවල් මං කියන්නේ එහෙම කරන්න ඕන ෆීල්ඩ් එකකට එන්ටර් වෙනකොට මේ නැත්තම් ඕන මෙහෙකටනේ ඕනේ නැත්තම් ෆීල්ඩ් වඩු වැඩ කරන්න ගියත් එහෙමයි ෆීල්ඩ් එකක් ඩිස්ට්‍රොයි වෙනවා ඒ සර්විස් එක ගන්න කෙනාවත් ඩිස්ට්‍රොයි වෙනවා ඒ සර්විස් එක එපා වෙනවා අද වෙනකොට දැන් එක්කෙනෙක් ඔය වීඩියෝ ග්‍රැෆි වෙඩින් වීඩියෝ ග්‍රැෆි කරන කෙනෙක් නමක් ගමක් කියන්නේ මිනිහා පොළු තියලා දිනවා කපල්ස් වලට බර වෙඩින්ස් වලට එනවා කියලා ඇවිල්ලා නැහැ හරිද ඇඩ්වාන්ස් 20000 30000 දාගෙන ඇවිල්ලා නැහැ සමහරවිට ෆුල් පේමන්ට් කරලා ඒත් වෙඩින් එකට ඇවිල්ලා නැහැ මොන හිතකින්දනේ මොන හිතකින්ද එහෙම කරන්න කියන්නේ ඔයා කියන්නේ අපි විනාඩි 5ක් පරක් වුණොත් අපිට අපි කොච්චර ගිල්ටිද අපේ හිත අස්සෙන් ඒ අපේ ඉවෙන්ට් එකකට අපි විනාඩි 5ක් පරක් වුණොත් ඒ තැන්වලදී අපි ක්ලයන්ට් මේ කපල් එකකින් අපි සමහරක් වෙලාවට කියන්නේ කන්නේ බොන්නේ නැතුව පව යන වෙලාවල් තියෙනවනේ අර කෙනාගේ ක්ලයන්ට් ගියා හොඳම දවස ලස්සනම දවස කුටක් වෙනිසලා අපි කොහෙද කන්නේ අපි ඔය ඩේ ටයිම් ඩේ වෙඩින් එකක් නම් අපි ගොඩක් වෙලාවට මේ ලන්ච් එකේනේ අපි කැවෙන්නේ උදේට කනවා කියලා. ඒකෙත් අපිට හැමදාම අපි කන්නේ නැහනේ. අපි ලන්ච් එකෙන් උනත් අපි කන්නේ නැහැ. ලන්ච් එකේ උනත් අපි බලන්නේ මොන හරි සලාඩ් මොන හරි තියෙනවද? සුදුබත් මොනවද තියෙන්නේ? එග්ස් දා තියෙන ඒවා දාගෙන ඔය චුට්ටක් කනවා. මොකද හැමදාම ඔය විදිහට ඔය තියෙන රයිස් අනම් මනම් ඔය තියෙන මස් තෙල් ඔක්කොම හැමදාම හැම වෙඩින් එකෙම කන්න ගියොත් මං හිතන්නේ අපිට මෙහෙම රැඩිකල් ජීවිතයක් ඉන්න පුළුවන් මේ කියලා. ඒකයි තව එකක් ලහිරුවයි මේ AI AI කියන එකත් එක්ක මොකද්ද වෙන්නේ ඉස්සරහට මේ ඉන්ඩස්ට්‍රි එකට මේ ඉන්ඩස්ට්‍රි එක බ්‍රදර් මේ ඉන්ඩස්ට්‍රි එක යන තැන වෙනස් වෙනවා මට පේන විදිහට යන තැන සම්පූර්ණ වෙනස් වෙනවා මේ ඉන්ඩස්ට්‍රි එක වීඩියෝග්‍රැෆි කියන ඉන්ඩස්ට්‍රි එක පාරල් දෙකකට බෙදෙනවා පාරල් දෙකකට බෙදෙනවා හරිද මේ කවදාවත් එකතු වෙන්නේ නැහැ මං හිතන්නේ එකතු වෙයි කියලා හරිද ස්පෙෂලි වෙඩින්ස් මම දන්නේ අනිත් සබ්ජෙක්ට් ස්පෙෂලි වලට මේ පාරවල් AI කියන එක පාරවල් දෙකකට බෙදෙනවා එකක් මේ රියල් වීඩියෝග්‍රැෆි කියන එක වෙන පාරක් වෙනවා හරිද AI කියන එක වෙන පාරක් වෙනවා සමහර විට වෙඩින්ස් වලට AI යූස් කරන්නේ අනේ මන්ද මම නම් යූස් කියන්නේ මම try කරනවා ඒ කියන්නේ මම ඕවා රිසර්ච් කරනවා බෑග්ග්‍රවුන්ඩ් රිසර්ච් යනවනේ මම හැමදේම හැබැයි මේ මම කවදාවත් මේ රියල් ෆුටේජ් ඩිස්ට්‍රොයි කරන්නේ නැහැ. ඒ කියන්නේ රියල් ෆුටේජ් එක ඩිස්ට්‍රොයි කරන එකක් තමයි AI වලින් කරන්නේ. හැබැයි ඒක පාරවල් දෙකක්. හරිද? ඒ කියන්නේ දැන් අපි AI එක්ක වෛර බඳගත යුතු නැහැ නේද? හරිද? එතකොට අපි යූස් කරන්න ඕනේ. සහ ඒක ඇතුලේ තව දැන් හිතන්න ප්‍රී ෂූට් කියන සංකල්පයත් අලුතෙන් ඒ කියන්නේ අලුතෙන් නෙමෙයි ගොඩක් කල් ආවේ. නමුත් ආපු දෙයක් නේ. හදපු දෙයක් නේ. මේ ඒ වගේ වෙන පැකේජ් එකක් ඒ දැන් හැම මම නිකන් අදහසක් කියන්නේ වීඩියෝ එකත් එක්ක AI වීඩියෝ එක නිකන් ඒ වගේ නිකන් අපි තෑන්ක්ස් කාඩ් එක දෙනවා වගේ මම ඔයාලට ඒකයි කියේ පාරවල් දෙකක් කියලා කවදාත් අපි හදන රියල් වීඩියෝ එකට AI වීඩියෝ ඒකේ AI පොඩි ඇප්ලට්ස් තියෙන්න පුළුවන් AI දේවල් පොඩ ඇප්ලයි කරලා තියෙන්න පුළුවන් හැබැයි අර ඕකේ ටෝටලි AI පැකේජ් එකට ඇඩ් වෙන්න පුළුවන් අපි AI ඒක නෙමේ වැඩේ රීල් එකක් දෙනවා වගේ එකක් අන්න හරි. ඒ කියන්නේ අපිට එහෙම අවස්ථා හදාගන්න පුළුවන් නේද මේක? පුළුවන්. ඕකෙන් ඔපචුනිටිස් එන්නේ. අද තව ජොබ් එකක් නේ මේක ඇතුළට එන. නේ? ඕකෙන් කවදාවත් මේ ජොබ් නැති වෙන්නේ කාගේ? ජොබ් හදන්න පුළුවන් නේ. අර AI නිසා ජොබ් නැති වෙනවා කියන. අප්ඩේට් නැති මිනිස්සයා ඉතින් හැලිලේ. AI කරයි අපිට නේ.
ඒයි කෝර් ආයි කරයි අපිට කෝර් අයි අයයි කරන්න නෑබ්‍රද ඒයි අපිට තමයි කරන්න අපි ඇයි අපි තමයි අයවලින් වැඩගන්න වැඩගන්න අවසන් වශයෙන් මේ පටන් ගන්න අපි මෙලෝම දෙයක් නැතුව තම අපි මේ නිකම් පොඩි දෙයක් කරේ මේක ඉස්සරහට අපි කරන්න ප්ලෑන් කරනවා දිගටම ඔගුල්ලටත් මොනහරි දෙයක් තියෙනවා පොඩි කමෙන්ට් එකක් දාගෙන යන්න සමහරට view 10 views 10ක් 15ක් එන්න පුළුවන් වෙඩින් ඉන්ඩස්ට්‍රී එකට ඇවිල්ලා මේ වගේ කරන්න පුළුවන් කියලා මම නම් ජීවිතේ හිතුවේ නැහැ. කියන්නේ අපි ට්‍රිප් එකක් වගේ ඇවිල්ලා කියන්නේ දැන් කිසිම ජොබ් එකක ඒක නැහැනේ. ඒ කියන්නේ වෙන කිසිම ජොබ් එකක ට්‍රිප් යනවා. ඒ කියන්නේ එහෙම ආතල් ගන්න ජොබ් තියෙනවා. නමුත් අර අපි මේක එන්ජොයි කරනවා ලහිරෝයි. මේ වැඩේ දැන් අපි මේක කතාව පවා කරේ අපේ ජොබ් එක ගැන. ඒ කියන්නේ මේ ජොබ් එක එන්ජොයි කරන්නේ නැහැනේ කවුරුත්. ජොබ් එක කරලා ජොබ් එකේ ස්ට්‍රෙස් නිසා ට්‍රිප් එකක් යනවා මිසක් කට්ටිය සෙට් වෙලා දැන් අපි ජොබ් එක නිසානේ මේ ගමන ආවේ. ඒ ජොබ් එක ස්ට්‍රෙස් වෙලා නෙමෙයිනේ. ජොබ් එකට ආපු ගමන් අපි ඒක එන්ජොයි කරමින් ඒ කතා කරන එකත් ඒක එන්ජොයි කරනවා. ජොබ් එක ඇතුලේ තියෙන කරුණුත් අපි එන්ජොයි කරනවා. ඒක ස්ටඩි කරන්න පුළුවන්. ඇත්තටම දැන් අපි අද වුණත් ආවේ අපිට හෙට වැඩක් තියෙනවා මේ. වැඩක් තමයි මේ ඒරියා එකට ආවේ. අපි මේක එන්ජොයි කරනවා මේක මෙහෙම කරන්න නැතුව අපිට යන්න බෑනේ. අනිත් එක මම ඔයාලට කියන්නේ අපි ගොඩක් වැඩකට අපි එළියට ගියාම මේ වගේ එළියට ආවම අපිට එන්ජොයි කරන්න ටයිම් එකකුත් නැහැ. අපි ප්‍රී ප්ලෑනින් කරනවා ගොඩක්. එතකොට මේ අවස්ථාව අපිට ෆ්‍රී නෑ. හැබැයි අපි මොකද්ද කරේ? අපි මේක මැනේජ් කරගෙන තියෙනවා. එතකොට අදට ඔච්චරයි. මේ ගැන තව අපි ඉස්සරහට කතා කරමු. මොකද ලස්සන දේවල් ටිකක් ප්ලෑන් වෙලා තියෙනවා කතා කරන්න. වෙන ඉන්ඩස්ට්‍රී ගැන වගේම නිකන් අපි පොඩ්ඩක් අපේ වෙන අතල් ටිකක් තියෙනවානේ. අපි කතා කරන මේ කියන්නේ. අපි මේකට මේ වීඩියෝග්‍රැෆි ෆොටෝග්‍රැෆි ෆිල්ම් ඉන්ඩස්ට්‍රී ප්‍රොඩක්ෂන් ඒවා මුකුත් මේ අපිට ඕනේ නෑ. අපි මෙතන අපේ දේවල් ටිකක් ෂෙයා කරගන්න මේ පොඩි ඉස්සරහට වෙන මාතෘකා ටිකක් කතා කරමු. ඔව් කතා කරමු. ඔයාලා තියෙනවනම් මොන හරි කියන මොන හරි කිස්සු දෙයක් හරි කවන්න දෙයක් කතා කරමු. පිරමීඩ ගැන හරි කවන්න කතා කරමු. හරි එහෙනම් මේ සෙට් එමු. රයිට් එහෙනම් ජය වෙනනම් thank you. ජොබ් එක එපා කරන්න නැතුව ආතල් එකක් දෙනවට. හරි.